හලෝ අහද දෙය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. සමහරුන්ට එක හම්බෙච්ච ගමන් ක්ලික් වෙනවා. හැබැයි සමහරුන්ට කොච්චර උත්සාහ කළත් හරියන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකටම අපේ උපන් වෙලාවයි තව රටාවල බලපෑමයි තියෙනවා කියලා ඔන්න ජ්‍යොතිෂයේ නම් කියවෙනවා. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ විවාහ වුණාම ලේසියෙන් වෙන් කරන්න බැරි එකිනෙකාට හරිම ආදරෙන් ඉන්න පුළුවන් සුබම සුබ ලග්න යුගල් 10ක් ගැන විස්තරයක්. 10 වෙනි තැන ඉඳන් අංක 1 වෙනකම් යනකොට ඔයාලට හිතා ගන්න බැරි තරම් ගැළපෙන ජෝඩු දැනගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම අංක 1 සහ 2 තැන්වල ඉන්න ජෝඩු ගැන දැනගත්තම ඔයා ගොඩක් පුදුම වෙයි. ඒ නිසා මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න අමතක කරන්න එපා. අපි බලමු 10 වෙනි ස්ථානයේ ඉන්න ලග්න ජෝඩුව කවුද කියලා. මේෂ ලග්නය සහ කුම්භ ලග්නය. මේ දෙන්නගේ එකතුව හරියට නිකන් ගින්දරයි හුලඟයි වගේ. මේෂ ලග්න හිමියන් හරිම ක්‍රියාශීලී, කුම්භ ලග්න හිමියන් අලුත් දේවල් හොයන්න කැමති. මේ දෙන්න අතර තියෙන පුදුම බැඳීමක්. දෙන්නම නිදහසට ගොඩක් ආදරය කරන නිසා එකිනෙකාගේ පෞද්ගලිකත්වයට මේ දෙන්න ගොඩක් ගරු කරනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. මේ ජෝඩුවට වඩා ගැළපෙන අය තව ඉස්සරහට ඔයාට හම්බ වෙයි. අංක 9 සිංහ හා තුලා ලග්න හිමියන්. සිංහ ලග්න හිමියන් කැමති තමන් දිහා හැමෝම බලනවට. තුලා ලග්න හිමියන් කැමති ලස්සනට සහ සාමකාමීව ඉන්න. මේ දෙන්න හම්බුනහම හරිම ආකර්ෂණීය ජෝඩුවක් වෙනවා. තුලා ලග්න හිමියන්ගේ ඉවසීම සිංහයාගේ ආවේගශීලීත්වය පාලනය කරනවා. පෙනුමෙන් වගේම ගතිගුණ වලිනුත් මේ දෙන්න පාරේ යනකොට හැමෝම හැරිලා බලන තරම් ස්ථිරයි. වෘෂභ ලග්නය සහ කන්‍යා ලග්නය මේ දෙදෙනාම පෘථිවි රාශි. ඒ කියන්නේ හරිම ප්‍රායෝගික මිනිස්සු. බොරු හීන පස්සේ යන්නේ නැතුව ජීවිතය සාර්ථක කරගන්න දෙන්නම එකතු වෙලා වැඩ කරනවා. වෘෂභ ලග්න හිමියන්ගේ ස්ථාවර භාවයත් කන්‍යා ලග්න හිමියන්ගේ බුද්ධිමත් භාවයත් නිසා මේ විවාහය හරිම ශක්තිමත්. අංක 7 වෙනි ස්ථානය මිථුන සහ ධනු ලග්නය. මේ ජෝඩුව කවදාවත් පාළුවෙන් ඉන්නේ නැහැ. දෙදෙනාම ගමන් බිමන් යන ලෝකේ ගවේෂණය කරන හරිම ආසයි. මිථුන ලග්න හිමියන් කතාවට දක්ෂයි, ධනු ලග්න හිමියන් දැනුමට දක්ෂයි. ඉතින් මේ දෙන්න හම්බුනහම මුළු රැයක් පුරා කතා කර ඉන්න පුළුවන්. හැබැයි මේ දෙන්නටත් වඩා හදවතින්ම බැඳෙන ජෝඩු ඉස්සරහට මේ වීඩියෝ එකේදී ඔයාලට හම්බ වෙයි. අංක 6 කටක ලග්නය සහ වෘශ්චික ලග්නය. මේ දෙදෙනා හරිම හැඟීම්බරයි. කටක ලග්න හිමියන් ආදරේ සොයනවා, වෘශ්චික ලග්න හිමියන් ආදරේ රැක ගන්නවා. මේ දෙන්න අතර තියෙන වචනයෙන් විස්තර කරගන්න බැරි තරම් මානසික බැඳීමක්. එකිනෙකාගේ හිතේ තියෙන දේ කතා නොකරම තේරුම් ගන්න මේ දෙන්නට හොඳටම පුළුවන්. අංක 5 මකර සහ වෘෂභ. මෙතන ඉඳන් තමයි පවර් කපල්ස් පටන් ගන්නෙ. මකර ලග්න හිමියන් කැමති මහන්සි වෙලා වැඩ කරන්න. වෘෂභ ලග්න හිමියන් සැප පහසුවට ඉන්න කැමති. මේ දෙන්න එකතු වුණාම ලොකු දේපලක් ලස්සන ගෙදරක් දොරක් හදාගෙන ඊටම සුපෝකභෝගී ජීවිතයක් ගත කරනවා. මේ විවාහය නම් ලේසියෙන් හොල්ලන්න බෑ. අංක 4 මීන සහ කටක ලග්නය. ආදර කතාවක් නම් මෙන්න ආදර කතා. දෙදෙනාම හරියට රෝමියෝ ජුලියට් වගේ හරිම ආදරණීයයි. එකිනෙකා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. මීන ලග්න හිමියන්ගේ හීන ලෝකයට කටක ලග්න හිමියන් ආරක්ෂාව සහ රැකවරණය දෙනවා. අපි දැන් ලං වෙන්නේ ලෝකේ සාර්ථකම විවාහ ජීවිතයන් ගත කරන ජෝඩු තුනට. ඉතින් අංක 1 කියන්නේ අහසට හඳ වගේ ගැලපෙන ජෝඩුවක්. ඒ කවුද කියලා දැන් බලමු. අංක 3 කන්‍යා සහ මකර. මේ දෙදෙනා අතර තියෙන පුදුම සහයෝගයක්. දෙදෙනාම විනයගරුකයි. සැලසුමකට වැඩ කරනවා. සාර්ථක පෞල් ජීවිතයක් කියන්නේ මොකද්ද කියලා ලෝකෙට පෙන්වන්න ඕනනම් මගෙන් කවුරුහරි උදාහරණයක් ඇහුවොත් මෙන්න මේක තමයි හොඳම උදාහරණේ. ඉතින් මේ දෙන්නට මොන ප්‍රශ්න ආවත් දෙන්නම එකතු වෙලා Tamanගේ බුද්ධිය මෙහෙवला ඒවට මුහුණ දෙනවා. අංක 2 සිංහ සහ ධනු. ගින්දරයි එකතු වුණාම ඇති වෙන්නේ ලොකු ආලෝකයක්. මේ දෙන්න ජීවිතේ උපරිමෙන්ම විදිනවා. එකිනෙකාට ශක්තියක් වෙනවා. උදන්දු කරගන්නවා. කොච්චර වයසට ගියත් මේ දෙන්න අතරේ තියෙන ආදරේ අලුත් පිටම තියෙනවා. මේ ජෝඩුව දැක්කහම ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ අනේ අපිටත් මෙහෙම ඉන්න තිබුණා නම් කියලා. තුලා සහ මිථුන අවසාන ලග්න යුගල මේ දෙන්න තමයි ලෝකයේ වැඩිපුරම සාර්ථකම සහ සුබම විදිහට ගැලපෙන ලග්න යුගලය. මේ දෙදෙනා අතර තියෙන්නේ මානසික සහ බුද්ධිමය වශයෙන් 100%ක ගැලපීමක්. දෙදෙනාම සමාජශීලී, සමාජයට ලැබී, කතාවට දක්ෂයි. මේ විවාහය ඇතුලේ කිසිම වෙලාවක පීඩනයක් දැනෙන්නේ නැහැ. හරිම සැහැල්ලුවෙන් යාළුවෝ දෙන්නෙක් වගේ ජීවිත කාලෙම ඉන්න මේ දෙන්නට පුළුවන්. ලග්න චක්‍රයේ තියෙන ආදර්ශමත්ම විවාහ ජීවිතය වෙන්නේ කාගේද කියලා ඇහුවොත් මෙන්න උත්තරේ තුලා සහ මිථුන.
ඉතින් ඔයාගේ ලග්නයත් මේ ලයිස්තුවේ නැද්ද? ඉතින් දුක් වෙන්න එපා. මොකද ආතතිය සහ කැපවීම තියෙනවා නම් ඕනෑම ලග්න යුගලයකට සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි මේ ලස්තුවේ ඉන්න අයට නම් ඒක අහම්බයකින් වගේ නිදායාසයෙන්ම ලැබෙනවා. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝකින් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.